ප්‍රෝග්‍රෑමින් කියන්නේ භාවනාවක් කියලා ඔයගොල්ලෝ පිළිගන්නවා. ප්‍රෝග්‍රෑමින් කියන එක හරියට අල්ලගත්තොත් අපිට මේ හිත එක තැනක තියාගෙන කරන්න පුළුවන් නියම භාවනාවක්. මේක එන්ජොයි කරන්න පුළුවන් විෂයක්. අපේ දරුවෝ මේක වැරදි තැනින් අල්ලන් ඉන්නේ. ඒකයි ප්‍රෝග්‍රෑමින් ගොඩක් අයට මේක එන්ජොයි කරන්න බැරි වෙලා තියෙන්නේ. මේ IT ඉගෙන ගන්න කෙනෙකුට තියෙන ආසාවෙම කරන්න පුළුවන් කොටසක් තමයි ප්‍රෝග්‍රෑමින් කියන්නේ. ප්‍රෝග්‍රෑමින් වල තියෙන ෆන්ඩමෙන්ටල්ස් මූලික දේවල් හරියට අපි ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගන්න දේවල් වලින් if condition, while loops, variable එකක් හදන හැටි, print statement එක කියන සරලම තැන ඉඳන් ඉගෙන ගත්තට පස්සේ ඒ දේවල් එකතු කරලා අපි ලස්සනට programs අපි හිතලා simple program එකේ ඉඳන් ටික ටික සංකීර්ණ වෙන codes අපිම ලියන්න ඕන. ගුරුවරයා ලියන ඒවා දිහා බලාගෙන හිටියා කියලා අපිට programming පුළුවන් වෙන්නේ නැහැ. අපි අනිවාර්යෙන් තනියෙන් හිතලා ලියන්න ඕන. තනියම algorithms develop කරන්න ඕන. flow charts අඳින්න ඕන. ඒ විදිහට කරගෙන යනකොට අපිට මේකේ එක්තරා තැනකදී එනවා ලස්සන විෂන් එකක්, තුන්වෙනි ඇහැක් අපිට නිර්මාණය වෙනවා. අලුත් ගැටලුවක් ගැන හිතන්න පුළුවන්. අන්න එතෙන්ට එනකන් අපි යම් කැපකිරීමක් කරන්න ඕන. එතෙන්ට ආවට පස්සේ ඔයගොල්ලන්ට අර ඩ්‍රයිවිං වගේ තමයි මුලින් බොහොම අමාරුවෙන් වාහනයක් එලවගෙන යන්නේ. හැබැයි ඊට පස්සේ අපිට කතා කර කර සින්දුවක් අහහා තනි අතෙන් උනා ඩ්‍රයිව් කරන්න පුළුවන්. අදාළ තැන ගියර් එක මාරු වෙනවා. අදාළ තැන බ්‍රේක් වදිනවා. අන්න ඒ වගේ තමයි මේ ප්‍රෝග්‍රෑමින් වල එක ලෙවල් එකක් තියෙනවා. මේක භාවනාවක් වගේ හිත එක තැනක තියාගෙන අපේ හිත එහෙම මෙහෙ දුවන්නේ නැතුව ඒ අදාළ තර්කයට අදාළ ලොජික් එකට අපි හිත තියාගෙන කරගෙන යන්න පුළුවන්, එන්ජොයි කරන්න පුළුවන්, ආසාවෙන් කරන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ ජීවිතේ හොබි එකක් කරගන්න පුළුවන් පාර්ට් එකක් තමයි මේ ප්‍රෝග්‍රෑමින් කියන්නේ.